ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද රිසර්ච් ඇන්ඩ් රූම් channel එකේ මම ඔයාලට කියන්න යන්නේ නුවරඑළිය ඊගල්ස් view point එක ගැන. නුවරඑළිය නගරයෙන් කිලෝමීටර් 5ක් පමණ දුරින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. නුවරඑළියෙන් ශාන්තිපුර බස් එක නැග්ගොත් පහසුවම මේ view point එකට ළඟා වෙන්න පුළුවන්. ශාන්තිපුර කියන්නේ ලංකාවේ උසින්ම පිහිටි ගම්මානය. මේ ගම්මානය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 6300ක් පමණ උසින්. එක්දාස් 963 වර්ෂයේදී එවකට නුවරඑළිය නගරාධිපති විදිහට කටයුතු කරලා පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙකුත් දරපු ටී විලියම් ෆර්නෑන්ඩෝ කියන මහත්මයා විසින් තමයි මෙම ගම්මානය පිහිටුවලා තියෙන්නේ. කඳුකරේ නව ගම්මාන බිහි කිරීමේ දැක්ම යටතේ ඔහු විසින් මෙවැනි තවත් ගම්මාන කීපයක්ම ඉදි කරලා තියෙනවා. ඒ වුණාට ශාන්තිපුර ගම්මානයේ එහි පිහිටි උස නිසාවෙන් විශේෂත්වයක් හිමි කරගෙන තියෙනවා. දැනට මෙහි තියෙන මේ අලුතෙන් ඉදි කරන ලද view point එකට කලින් ඉතා අවම පහසුකම් සහිත view point එකක් තිබිලා තියෙනවා. පසුව මෙහි තියෙන සංචාරක ආකර්ෂණය හඳුනගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ ප්‍රදේශය සංවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ අතර 2024 වර්ෂයේදී තමයි මේ view point එක ඉදි කිරීම පටන් අරන් තියෙන්නේ. දෙදස් 25 ජනවාරි මාසයේදී තමයි මේ අලුතෙන් ඉදි කරපු view point එක මහ ජනතාවට විවෘත වෙන්නේ. රුපියල් 300ක ටිකට් පතක් ලබාගෙන මෙම view point එක මුළුමනින්ම නරඹන්න ඔබට අවස්ථාව තියෙනවා. විදේශිකයන් සඳහා නම් රුපියල් 600ක මුදලක් අය කරනවා. සංචාරකයන්ට ගිමන් නිවා ගන්න අවශ්‍ය සියලු පහසුකමුත් මෙහි සපයලා තියෙනවා. මේ view point එකේ ඉහළටම ගියාම ගැගරිවැව හග්ගල කන්ද ඇතුළු මුළු නුවරඑළිය නගරයම අංශක 360ක view එකකින් බලා ගන්න පුළුවන්. මේ view point එක බලන්න ගියොත් ඔබටම වැටහෙවි අයි මේකට ඊගල්ස් view point කියන්නේ කියලා. උකුස්සෙක් ඉහළ හසින්නම් මුළු පරිසරයම දකින්නේ කොහොමද? අන්න ඒ විදිහටම අපිටත් මේ view point එකට ගියාම මුළු නුවරඑළිය නගරයම බලා ගන්න පුළුවන්. ඉතින් ඔබත් නුවරඑළියට ආවොත් නුවරඑළියට ඉතාම ආසන්නයෙන් තියෙන ශාන්තිපුරට ගිහින් මේ view point එක බලලා යන්න අමතක කරන්න එපා. මේ වගේම වීඩියෝකින් යලිත් හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.